Hi everyone! ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්නේ සීරම් එකක් සහ ක්‍රීම් එකක් නැත්නම් මොයිස්චරයිසර් එකක් අතර තියෙන වෙනස. ඉතින් මේක ස්කින් කෙයාර් කරන අයට තියෙන ගොඩාක් ලොකු ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය හිතන් ඉන්නවා ස්කින් කෙයාර් කරන එකේදී ක්‍රීම් එකක් යූස් කරාම හොඳටම ඇති සීරම් එකක් කියන්නේ අමතර දෙයක් කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා සීරම් එකකින් මොකද්ද වෙන්නේ, ඒ වගේම ක්‍රීම් එකකින් මොකද්ද වෙන්නේ, මේ දෙකම එකට යූස් කරන්නේ කොහොමද, ඒ වගේම මේ දෙකම එකට යූස් කරනකොට ඔයා කරන common mistakes මොනවද කියන මේ හැමදේම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි, මුලින්ම අපි ඉගෙන ගමු සීරම් එකක් කියන්නේ මොකද්ද කියන එක. සීරම් එකක් කියන්නේ ගොඩක් light weight, fast absorbing product එකක්. ඉතින් සීරම් එකක අන්තර්ගත වෙන්නේ highly concentrated ingredients තමයි අන්තර්ගත වෙන්නේ. උදාහරණයක් විදිහට විටමින් C ගත්තොත් විටමින් C වල අධිසාන්ද්‍රණයක් තමයි විටමින් C සීරම් එකක අන්තර්ගත වෙන්නේ. ඉතින් ඇත්තටම සීරම් එකක් කියන්නේ අපේ ස්කින් එකට ඉතාම හොඳයි, ඉතාම ඉක්මනින් ඇබ්සෝබ් කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේකේ තේරුම තමයි සීරම් එක කියලා කියන්නේ ක්‍රීම් එකකට වඩා වැඩි පවර් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් සීරම් එකකට පුළුවන් අපේ ස්කින් එකේ ගැඹුරුම ලේයර්ස් වලට යන්න. ඉතින් ඒ නිසාම තමයි අපේ ස්කින් එකට ක්‍රීම් එකකට වඩා වැඩි ප්‍රතිඵල නැත්තම් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සීරම් එකක් ඇප්ලයි කරොත්. උදාහරණයක් විදිහට විටමින් C ඉන්ග්‍රීඩියන්ට් එක නැත්නම් විටමින් C සීරම් එකක් ගත්තාම අපිට උදව් වෙන්නේ අපේ ස්කින් එක බ්‍රයිට් කරන්න නැත්නම් අපේ ස්කින් එකේ තියෙන ඩල් ගතිය නැති කරන්න. ඒ වගේම තමයි හයිලුරොනික් ඇසිඩ් සීරම් එකක් අපිට උදව් වෙන්නේ අපේ ස්කින් එකේ තියෙන හයිඩ්‍රේෂන් එක රඳා පවත්වා ගන්න. ඒ වගේම තමයි නයිසිනමයිඩ් සීරම් එකක් ගත්තොත් නයිසිනමයිඩ් සීරම් එකක් අපිට උදව් වෙනවා අපේ ස්කින් එකේ තියෙන ඔයිල් ගතිය කන්ට්‍රෝල් කරලා අපේ ස්කින් එකේ ඕපන් පෝස් රෙඩියුස් කරන්න අපිට උදව් වෙනවා නයිසිනමයිඩ් සීරම් එක. ඒ කියන්නේ සීරම් එකකින් වෙන්නේ අපේ ස්කින් එකේ තියෙන ස්පෙસિෆික් ස්කින් කන්සර්න් වලට උදව් කරන එක. නැත්නම් ස්කින් කන්සර්න් වලට සොලියුෂන් එකක් දෙන එක තමයි සීරම් එකකින් වෙන්නේ. සරලවම කියනවා නම් සීරම් එකක් අපේ ටාගට් ට්‍රීට්මන්ට්ස් වලට, කියන්නේ ටාගට් ඇක්නි වෙන්න පුළුවන්, නැත්නම් පිග්මන්ටේෂන් වෙන්න පුළුවන්, ඒ වගේ ටාගට් ස්කින් කන්සර්න් වලට උදව් කරන එක තමයි සීරම් එකකින් වෙන්නේ. හරි, අපි දැන් බලමු ෆේස් ක්‍රීම් එකක් කියන්නේ මොකක්ද කියලා. ෆේස් ක්‍රීම් එකක් කියලා කියන්නේ සීරම් එකකට වඩා හොඳ thick rich texture එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේකෙන් අපිට සීරම් එකකට වඩා අපිට ෆේස් ක්‍රීම් එකකින් වෙන මේන් ජොබ් එක තමයි අපේ ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරන එක. ඒ වගේම අපේ ස්කින් එකේ තියෙන තෙතමනය රඳා පවත්වා ගන්න අපිට උදව් කරන එක සහ අපේ ස්කින් බැරියර් එක ප්‍රොටෙක්ට් කරන එක තමයි ෆේස් ක්‍රීම් එකකින් වෙන්නේ. ඉතින් ඔයා සීරම් එක ඇප්ලයි කරලා ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරාම වෙන්නේ ඇත්තටම සීරම් එක ස්කින් එකට තියලා මොයිස්චරයිස් එකකින් නැත්නම් ෆේස් ක්‍රීම් එකකින් සීල් කරනවා වගේ දෙයක්. ඉතින් මේකට එක්සැම්පල් එකක් මම කියන්නම්. ඔයා පැලයකට වතුර දානවා කියලා හිතන්න. ඉතින් මේ වතුර ඔයාට සීරම් එක විදියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වටේට දාන පස්තට්ටුව දාලා තියෙන පස්තට්ටුව ඔයාට ගන්න පුළුවන් ෆේස් ක්‍රීම් එක විදියට. ඉතින් සරලවම කියනවා නම් ෆේස් ක්‍රීම් එකකින් නැත්නම් ෆේස් මොයිස්චරයිසර් එකකින් වෙන්නේ ඔයාගේ ස්කින් එකට හොඳ මොයිස්චර් ගතියක් ලබා දෙන එක සහ ස්කින් එක ප්‍රොටෙක්ට් කරන එක. හරි, දැන් අපි බලමු ඔයා සීරම් එකක් විතරක් යූස් කරොත්, ඒ කියන්නේ ක්‍රීම් එකක් නැතුව සීරම් එකක් විතරක් යූස් කරොත් ස්කින් එකට මොකද්ද වෙන්නේ කියලා. ඔයා සීරම් එකක් විතරක් යූස් කරලා ක්‍රීම් එකක් ඇප්ලයි කරේ නැත්නම් වෙන්නේ ක්‍රීම් එකෙන් සීල් වෙන්නේ නැහැ. එතකොට සීරම් එකෙන් වෙන දේ ගැඹුරටම ගිහිලා ස්කින් ලේයර්ස් වලට යනවා සීරම් එක. එතකොට අරක සීල් උනේ නැත්නම් ක්‍රීම් එකකින් අපේ ස්කින් එකේ හයිඩ්‍රේෂන් එක නැතුව යනවා සහ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙන්න බලනවා. එතකොට ඔයා ෆේස් ක්‍රීම් එකක් නැත්නම් මොයිස්චරයිස් එකක් විතරක් යූස් කරොත් මොකද වෙන්නේ? මොයිස්චරයිස් එකක් විතරක් යූස් කරොත් වෙන්නේ ඔයාගේ ස්කින් එක සොෆ්ට් වෙනවා, ඒ වගේම ස්මූත් වෙනවා. නමුත් ඔයාගේ ස්කින් එකේ තියෙන ඩීප්ලි ඔයාගේ ස්කින් එකේ තියෙන ඉෂුස් වලට ඔයාට ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ සීරම් එක ඒ වගේම ෆේස් ක්‍රීම් එක දෙකම කම්බයින් වුණාම තමයි ඔයාට හොඳ රියල් ස්කින් ග්ලෝ එකක් බලා ගන්න පුළුවන් ස්කින් ග්ලෝ එකක් එන්නේ. එහෙම නැත්නම් ඔයාට ෆේස් ක්‍රීම් එකකින් විතරක් ඔයාට බොහොම తాවකාලික ග්ලෝ එකක් විතරයි ඔයාගේ ස්කින් එකට එන්නේ. හරි, මම දැන් ඔයාලට ඉතාලම සරලව කියලා දෙන්නම් ඔයාගේ ස්කින් රූටින් එකේ ඕඩර් එක මොකක්ද කියලා. ඉතින් පළවෙනියටම ඔයාලට පුළුවන් ඔයාගේ ස්කින් එක ක්ලෙන්ස් කරන්න හොඳට. ඊට පස්සේ ඔයාලට ටෝන් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අදාළ සීරම් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ෆේස් ක්‍රීම් එක නැත්නම් මොයිස්චරයිසර් එක ඇප්ලයි කරන්න පුළුවන්.
ඉතින් මෝර්නින් රූටින් එකේදී නම් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකට පස්සේ ඔයා සන්ස්ක්‍රීන් එකක් යූස් කරන එක අනිවාර්යයි. ඒ වගේම තමයි නයිට් ස්කින් කෙයාර් රූටින් එකේදී සීරම් එක යූස් කරන එක ගොඩාක් වැදගත්. මොකද නයිට් ස්කින් කෙයාර් රූටින් එකේදී තමයි අපේ ස්කින් එක රෙපෙයාර් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයාට අදාළ සීරම් එක යූස් කරන එක ගොඩක් වැදගත් වෙනවා ඩේ රූටින් එකට වඩා. හරි, මම මේ වීඩියෝ එකේදීම ඔයාට ඉතාලම සරලව කියලා දෙන්නම් ඔයාගේ ස්කින් ටයිප් එකත් එක්ක ඔයා කොහොමද සීරම් එක ඔයාට ගැලපෙන සීරම් එක මොකක්ද කියන එක. ඉතින් ඔයාට තියෙන ගොඩක් ඔයිලි ස්කින් එකක් නම් ඔයාට පුළුවන් නයිසිනමයිඩ්, ඒ වගේම සැලිසිලික් ඇසිඩ් වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් අන්තර්ගත නිෂ්පාදන නැත්නම් අන්තර්ගත සීරම්ස් තෝරගන්න. ඒ වගේම තමයි ඔයාට තියෙන ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාට පුළුවන් හයිලුරොනික් ඇසිඩ් වගේ හයිඩ්‍රේෂන් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන සීරම්ස් තෝරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාට තියෙන ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් නම් ඇලෝ, සැන්ටෙලා වගේ ගොඩක් සූදින් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන සීරම්ස් ඔයාට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාට තියෙන ගොඩක් පිග්මන්ටේෂන් තියෙන ස්කින් එකක් නම් ඔයාට පුළුවන් විටමින් C වගේ බ්‍රයිට්නින් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන සීරම්ස් යූස් කරන්න. ඉතින් මේ ඉතා සරලව කිව්වේ ඉස්සරහට යනකොට අපි වීඩියෝස් වල වෙනම ස්කින් ටයිප්ස් වලට යූස් කරන්න පුළුවන් සීරම්ස් ගැන මීට වඩා දීර්ඝ විදියට කතා කරමු. හරි, දැන් අපි බලමු සීරම් එකක් යූස් කරනකොට ඔයා කරන කොමන් මිස්ටේක්ස් මොනවාද කියලා. පළවෙනි දේ තමයි ඔයා සීරම් එකක් යූස් කරනකොට ගොඩාක් යූස් කරා කියලා ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. 2-3 drops හොඳටම ඇති ඔයාගේ ස්කින් එකට ඇප්ලයි කරන්න සීරම් එක. ඉතින් ඒ වගේම තමයි ඔයා ක්‍රීම් එක මොයිස්චරයිසර් එක නැත්නම් මොයිස්චරයිසර් එක ස්කිප් කරන්න එපා. සීරම් එක ඇප්ලයි කරාම අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එක ඇප්ලයි කරන්න. එතකොට හොඳ හයිඩ්‍රේෂන් එකක් තියාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා හරි ඕඩර් එකට යූස් කරන්නත් දැනගන්න ඕන. මම කලින් කිව්වා වගේ හරි ඕඩර් එකට ඔයා මේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකට මෝර්නින් රූටින් එකේදී නම් සීරම් එක ඇප්ලයි කරාට පස්සේ මොයිස්චරයිසර් එකෙන් පස්සේ ඔයා සන්ස්ක්‍රීන් එක අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට එන්නම ඕන. ඉතින් ඒ වගේම තමයි ඔයා හොඳට මතක තියාගන්න ඔයාට ස්කින් එකට ගැළපෙන සීරම් එක තෝරගන්නත් අමතක කරන්න එපා. ඔයාට තියෙන පිග්මන්ටේෂන් ස්කින් එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම බ්‍රයිට්නින් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් වලට සීරම්ස් වලට යන්න ඕනේ. ඉතින් ඒ වගේ ඔයාට ගැළපෙන සීරම් එක තෝරගන්නත් අමතක කරන්න එපා. හරි, මම දැන් ඔයාට ටිප්ස් ටිකක් කියලා දෙන්නම්. ඔයා අනිවාර්යයෙන්ම සීරම් එකක් අලුත් ප්‍රොඩක්ට් එකක් යූස් කරනකොට පැච් ටෙස්ට් එකක් කරන්න අමතක කරන්න එපා. ස්පෙෂලි ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරනකොට පැච් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයා යූස් කරනකොට ප්‍රොඩක්ට්ස් අලුත් ප්‍රොඩක්ට්ස් ගොඩාක් එකවර යූස් කරන්න ගන්න එපා. එක වෙලාවකට අලුත් ප්‍රොඩක්ට්ස් එක ගානේ ඔයා ස්කින් කෙයාර් රූටින් එකට එකතු කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට කන්සිස්ටන්සි කියන එක අනිවාර්යයෙන්ම මේ ස්කින් කෙයාර් රූටින් එක තියෙන්නම ඕනේ. ඔයාට හොඳ ඉවසීමක් තියෙන්න ඕන ස්කින් කෙයාර් රූටින් එකක් පටන් ගත්තාම ප්‍රතිඵල බලා ගන්න පුළුවන් ඔයාට ඒක කන්සිස්ටන්සි කරගෙන ගියාම. හරි, එහෙනම් මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ආයෙ එන්නම්.